iPhone කියලා පිළිගන්නවා ඔයාලා හැමෝමදත් Business Pro YouTube channel එකට. ඉතින් අද thumbnail එකේ දාලා තියෙනවා වගේ Note series එකේ නැවත උපත. නැත්තම් S22 Ultra එක 2025ට කොහොමද නැත්තම් මේ ෆෝන් එකේ review එක කොහොමද කියලා කියන්න තමයි යන්නේ. review එක අරගෙන යන්නේ. මුලින්ම කියන්න තියෙන channel එක subscribe කරලා නැත්තම් අදම බලන්න කෙනා ඉස්සෙල්ලාම subscribe කරන්න. ඊට bell icon එක click කරලා තියාගන්න. මොකද ඉස්සරහට S24 Ultra එකේ review එක S25 Ultra එකේ review එක මම අරගෙන එනවා. තාම S26 Ultra එක දැම්මේ නැහැ. දාපු ගමන් පුළුවන් වුණොත් unboxing එකත් එක්ක review එක මම අරන් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඊට අමතරව තාම මොනවා හරි පුළුවන් වුණොත් Google Pixel වගේ ඒ device කෙනත් අනිවාර්යයෙන්ම review unboxing videos ඉස්සරහට අපේ upload වෙනවා. ඒ වගේම Korean වලින් පාවිච්චි කරන මොනවා හරි device ඔයාලා ගෙන්න ගන්න ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මගේ WhatsApp number එක group එක තියෙනවා මේකේ link එක පල්ලෑ. ඒවට කතා කරන්න. ඉතින් ඔයාලට ඒ වගේ device එකක් මේ බලන ෆෝන් එකේ review එක බලුණත් මේක හොඳයි කියලා හිතනොත් මේක උනත් ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. S22 Ultra එකක් උනත් මගේ channel එකේ පහළ අද බලන කෙනෙක් නම් channel එක පහළ තියෙන videos S22 Ultra ලංකාවට ගෙනල්ලා ඉවරලා මේ ඒ ටික කොහොමද බෙදලා දුන්නේ කොහොමද ඒ ප්‍රයිස් එක ඒ ඩීටේල්ස් ටික තියෙනවා ටිකක් බලන්න. ඉතින් මගේ කලින් ෆෝන් එක තමයි S22 Ultra එක. ඒතකොට මට ඒක ගැන user experience එක හොඳටම තියෙනවා. දැන් මම පාවිච්චි කරන මගේ primary device S23 Ultra එක. ඒක review එකත් මම කලින් වීඩියෝ එකකට upload කරා. දැන් පොඩි දවසකට කලින්. ඉතින් ෆෝන් දෙකේම experience එකත් එක්ක මම දන්න හොඳම මම දන්න performance ටිකත් එක්ක මම ඔයාලට මේ ෆෝන් එක ගැන review කරන් එන්නම්. අදටත් software update එන. ඒ කියන්නේ 16 update එක වෙනකන් එන S22 Ultra එක ඇත්තරම මේ මිලට වටිනවාද මේ කාලෙදි කීයකට ගන්න පුළුවන්ද කියලා තමයි අද මම අරන් එන්නේ. වීඩියෝ එකේ පටන් ගද්දිම කියන්න ඔයාලා කීය කියන්නේ මේ දවස්වල ඔයාලා ඉක්මා එකේ වෙන shop වල ඔයාලා බලන ෆෝන් එක කීයද කොහොමද කියලා ඉවරලා ඔයාලා ඒ condition සාමාන්‍යයෙන් shop එකක ගන්න පුළුවන් වෙයි සාමාන්‍ය 120 125 130 ඒ වගේ price එකට යයි use කරපුවා සාමාන්‍ය 115 වගේ 110 වගේ වෙයි කියලා ලංකාවේ use කරපුවා. නමුත් Korean version Snapdragon version එක Korean use කරපු සාමාන්‍ය ඒ condition තියෙන ෆෝන් මට සාමාන්‍ය 115 110 වගේ අතර ගෙනත් දෙන්න පුළුවන්. ඒ minus condition එක ගැන use කරපු ගතිය පේන ඒවා ටික. ඒවා සාමාන්‍ය 1.5 වගේ 1.5 වගේ ගෙනත් දෙන්න පුළුවන්. ඉතින් ඒ මිල සාධාරණ කියලා හිතනවා නම් ඔයාලට හොඳ device එකක් ගෙන්න ගන්න ඕන නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. මොකද ෆෝන් ගෙන්නුවමත් videos upload වෙනවා. ඔයාලා බොරු නම් බලන්න පල්ලා videos තියෙනවා ඒවා ගැන. එහෙනම් අපි review එකට ගිහලා බලමු ෆෝන් එක 2025ටත් වටිනවද? ඒක වැඩකාරයෙක්ද නැත්නම් වැඩකාරයෙක් වගේ පේනවට වැඩකාරයෙක් නෙවෙයිද කියලා. ඉතින් ගුණ දොස් ටික ඔක්කොම කතා කරමු. වීඩියෝ එකත් රැඳිලා ඉන්න. channel එක subscribe කරලා නැත්නම් ආයි කියන්නේ subscribe කරලා තියාගන්න bell icon එක click කරලා තියාගන්න. අනිවාර්යයෙන්ම ඉස්සරහට එන ලස්සන වීඩියෝ ටිකක් ඔයාලට බලන්න පුළුවන් වෙයි. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඉතින් අපි S22 Ultra එක මුලින්ම release date එක ගැන කතා කරනවා 2022 පෙබරවාරි 9 තමයි මේක release date එක. ඉතින් මේ ෆෝන් එකේ box එකට අපිට හම්බෙන දේවල් ටික ඔහොමම අපි box එක unbox ඒ කියන්නේ box එකෙන් එළියට ගන්නකොටම ඔයාලට බලා ගන්න පුළුවන් මේක use කරපු device එකක් Korean වල same inbox එකක් තමයි අපි ගෙන්නලා තියෙන්නේ ඒ condition. ඉතින් ඒ ගැන කතා කරනකම මම ෆෝන් එකේ විස්තර ටික කියන්නම්. එතකොට මේකේ මුලින්ම කියන්න අපි කතා කරන්නේ ස්පෙෂල්ම දේ. මොකද ෆෝන් එක එළියට ගද්දිම අපි බලන display එක ගැන. display එක ගැන අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ. dynamic AMOLED 2x display එකක් තියෙන. එතකොට 120ක refresh rate එක තියෙනවා. HDR10 plus පහසුකම තියෙනවා. ඊට අමතරව 1750ක nits එකක් තියෙනවා. මොකද ගොඩාක් එළිය තියෙන වෙලාවක වුණත් ඔයා ෆෝන් එක පාවිච්චි කරද්දී display එක හොඳට පේන්න ගන්න nits එකේ අපිට වැදගත් වෙනවා. එතකොට මේකේ resolution එක කතා කරනකොට 1440යි. ඒ වගේම 3088ක pixel density එකක් තියෙනවා. ඉතින් මේක ඒ වගේම ආරක්ෂා වෙලා තියෙන්නේ Korean Gorilla Glass Victus Plus කියන protection එක තමයි මෙයාලා ඒ කියන්නේ glass protection එක තමයි මෙයාලා display එකට දීලා තියෙන්නේ. එතකොට ඔයාලට මම S23 Ultra එක ගැනත් කතා කරා. S22 Ultra එකේදී කියන්න තියෙන්නේ මේකේ display එක හොඳට ශක්තිමත්ව durability එකට ඒ කියන්නේ durability එක තියෙන විදිහට තමයි මෙයාලා ෆෝන් එක හදලා තියෙන්නේ. ඉතින් display එක ගැන කතා කරද්දී ওই ටික තමයි විශේෂයෙන්ම කතා කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට user manual එක ඔය ටික බලා ගන්න පුළුවන්. ඒ ටික කොහොමද ඉතින් ෆෝන් එක unbox කරද්දී ඔය විස්තර ටික තියෙනවා. ඉතින් මේකේ colors කීපයක්ම ආවා. ඒකේ ස්පෙෂල්ම color එක තමයි burgundy කියන color එක. ඉතින් අද මේ මගේ අතේ තියෙන burgundy කියන color එක මේ sim removal tool එක තියෙනවා. ඔය ටික තමයි අපිට ෆෝන් එක unbox කරද්දී අත්‍තරම දකින්න හම්බෙන්නේ. අවුරුදු 3කට කලින් unbox කරාත් ඔය ටිකම තමයි ගන්න හම්බෙන්නේ ෆෝන් එකෙන් අපිට. ෆෝන් එකත් එක්ක දැන් අපිට ෆෝන් එක ගත්තත් අපිට හම්බෙන්නේ ෆෝන් එකයි data cable එකයි එතකොට sim removal tool එකයි user manual එකයි ඔය ටික තමයි. ඉතින් ඔය තියෙන්නේ මගේ අතේ දැන් තියෙන ෆෝන් එක display එක ගැන ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් අපි ෆෝන් එක on කරනවා. ඉතින්
මේක ඊළඟට අපි කතා කරන්න ඕනේ වැදගත්ම දේවල් ටික තමයි බැටරි එක. ඉතින් බැටරි එක ගැන කතා කරනවා මිලිඇම්පියර් 5000ක බැටරි එකක් මේකට ඇවිල්ලා තියෙනවා. ඒක ගොඩක්ම වැදගත්. මොකද සාමාන්‍යයෙන් මේ ෆෝන් එක මම පාවිච්චි කරද්දී උදේ ඉඳන් හවස වෙනකන් normal පාවිච්චි කරලා ඉවරලා කිසිම ගැටලුවක් නැතුව ෆෝන් එක හොඳටම බැටරි පර්ෆෝමන්ස් තිබුණ ෆෝන් එකක්. ඒ කියන්නේ ඩිස්ප්ලේ එකේ සයිස් එකත් එක්ක මේකට මිලිඇම්පියර් 5000ක බැටරිය ඇත්තටම ගොඩක් හොඳ පර්ෆෝමන්ස් ගෙනහලා දෙනවා. ඊට පස්සේ තව ඔයාලට කතා කරන් තියෙන වැදගත්ම දේ මේක 2.6GB 12GB RAM වලින් තමයි ආවේ. එතකොට ඒ කියන්නේ මේන්ම ඒ කියන්නේ මෙයා ස්ටාර්ටර් ලෙවල් එක ආවේ 2.6GB 12GB RAM ඒ වගේම 8GB RAM එකකුත් ආවා. නමුත් කොරියන් ඩිවයිස් වල 8GB RAM එකක් ගැහුවේ නැහැ. එතකොට 512GB වගේම 1TB වෙනකම් මේකේ ඔයාලට මිලදී ගන්න පුළුවන්කම තිබුණා. ඉතින් දැන් ඕකේ අපි කතා කරන්න ඕනේ ඊළඟ තියෙන වැදගත්ම දේවල් ටික තමයි IP68 dust and water resistant පවර්කම තියෙනවා. ඒ කියන්නේ ඔයාලට වතුරයට ෆොටෝ ගහන්න එහෙම පුළුවන්. හැබැයි මොන කම්පැනි එකකින්වත් කියන්නේ නැහැ ෆෝන් එක වතුර දාන්න කියලා ඉවරලා. හැබැයි මම නම් ඉතින් ෆෝන් එක වතුර දාලා ෆොටෝ වීඩියෝ අරගෙන තියෙන්නේ. ඉතින් මේකේ මුලින්ම ආවේ Android version එක 12. ඒ කියන්නේ 12 එකත් එක තමයි Android version එකත් එක තමයි මේකේට ආවේ. එතකොට One UI 8 එක වෙනකම් මේකේ අප්ඩේට් එක කියන්නේ දැන්ට මේජර් අප්ඩේට් එක වෙනකම්ම මේකේ එනවා. එතකොට මේකේ තියෙන chipset එක Europe version එකේදී Exynos විදියට ආවා. ඊට පස්සේ තව ආවා Qualcomm විදියටත් ආවා SM8450 කියන එකත් ආවා. ඒ වගේම Snapdragon 8 Gen 1 කියන chipset එකනුත් ආවා. ඒතර කොරියන් device වල තියෙන්නේ Snapdragon 8 Gen 1 කියන එක තමයි කොරියන් device වල තියෙන්නේ. ඒ වගේම processor එක නැත්නම් CPU එක ගැන කතා කරනකොට ඔයාලට තියෙන්නේ octa-core processor එකක් තමයි මේක තියෙන්නේ. ඒ වගේම මම ඔයාලට මුලින් කිව්වා වගේ මේක Note series එකේ නැවත උපත. මොකද Note 20 Ultra එකෙන් පස්සේ Note series එක එළියට ආවේ නැහැ. ඒ හින්දා Samsung ලා කරේ S22 Ultra එකට S Pen එක දීලා Note series එක නැවත උපත දුන්නේ මේකෙන් තමයි. ඉතින් ඒක ගැන ඔයාලට ඉතින් මම මුලින්ම මතක් කරලා මුලින්ම කිව්වේ ඒකයි වීඩියෝ එකේදී. ඉතින් ෆෝන් එක ඇත්තටම හොඳ performance තියෙන ෆෝන් එකක්. මොකද මම ඔයාලට වීඩියෝ එකේ දැන් කියනකොට ඔයාලට රිවිව් එකේදී ෆෝන් එකේ performance ටික ගැන කිව්වා. ඉතින් මේක පිටිපස්ස නැත්තම් බෑක් එක ගැන කතා කරනවා. බෑක් එකත් හොඳ ලුක් එකක් තියෙන. ඒ වගේම glass වලින් තමයි බෑක් එක ප්‍රොටෙක්ට් වෙලා තියෙන්නේ. ටිකක් matte look එකක් තියෙන ෆෝන් එකක්. ඒ වගේම මේකේ Samsung කියන එක අපි ටච් කරාන් පස්සේ ඒක feel වෙනවා. අතට feel වෙන හදලා තියෙනවා. ඒ වගේම හොඳ look එකක් තියෙනවා. අපි ඊළඟට මේ කැමරා setup එක ගැන කතා කරන්න ඕනේ. ඊළඟට අපි මේ කතා කරන්න ඕනේ කැමරා setup එක. මේකේ කැමරා setup එක ගැන කතා කරනකොට මෙගාපික්සල් 108ක කැමරා ලෙන්ස් එකක්, ඒ වගේම 10 මෙගාපික්සල් කැමරා ලෙන්ස් එකක්, ඒක ටෙලිෆොටෝ ලෙන්ස් එකක්, ඒ වගේම 10 මෙගාපික්සල් පැරස්කෝප් ටෙලිෆොටෝ ලෙන්ස් එකකුත් තියෙනවා. ඊට අමතරව 12 මෙගාපික්සල් අල්ට්‍රා වයිඩ් ලෙන්ස් එකකුත් මේකට අපි දීලා තියෙනවා. ඉතින් ඒ වගේ හොඳ කැමරා setup එකක් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මම ඔය කැමරා setup එකේ නැත්තම් ඔයගේ තමයි අපිට හඳ බලන්න මුලින්ම අවස්ථාව දුන්නේ Samsung ලා. AI තාක්ෂණෙත් මේකට එකතු වෙලා තියෙන්නේ ඇත්තටම. ඉතින් මම ඔයාලට පෙන්නන්නේ මේ මම ටෙස්ට් කරන අවස්ථාවක් කොහොමද කැමරා එක කියලා ඉවරලා ඔයාලා සාමාන්‍යයෙන් මේක ඉතින් පරණ වැඩ කෑල්ලක් තමයි. නමුත් 2025ට මේක වැඩක් ගන්න පුළුවන් ෆෝන් එකක් කියලා පෙන්වන්න තමයි මම මේක පෙන්වන්නේ. මම දැන් zoom කරලි වෙලා ඔක 100x වෙනකම් zoom කරන්න පුළුවන්. නමුත් 100x වෙනකම් zoom කරන්නේ නැතුව මම ගත්ත ෆොටෝස් ටිකක් තමයි ඔය තියෙන්නේ. ඔයාලට පේනවා ක්ලියර් ඒ වගේම හොඳ කැමරා setup එකක් මේකේ තියෙනවා. ඉතින් වීඩියෝ රෙකෝඩ් කරන එක ගැනත් අපි කතා කරද්දී මේකේ 8K වෙනකම් අපිට වීඩියෝ රෙකෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම මේකේ 4K වලිනුත් අපිට වීඩියෝ කරගන්න පුළුවන්. එතකොට 1080p ඒ වගේම HDR+ එතකොට stereo sounds ඒවත් එක්ක තමයි මේ වීඩියෝ කරනකොට මේකේ performance අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේම selfie camera එක ගැන අපි කතා කරන්නත් ඕනේ. මොකද selfie ගහන්නත් මේක ගොඩක් කට්ටිය මේ ෆෝන් එක ගැන ගන්නවා බලාපොරොත්තු වෙනවා. එතකොට මේකේ 40 megapixel ඒ කියන්නේ megapixel 40ක front camera එකක් තියෙනවා. එතකොට මේක 26mm නැත්නම් 26mm wide lens එකක් තමයි මේකේ තියෙන්නේ. එතකොට මේකෙත් HDR පාසුකම තියෙනවා 4K දක්වා 1080p වලින් මේකේ ෆ්‍රන්ට් කැමරා එකෙන් වීඩියෝ කරන්න පුළුවන්. ඒ කියන්නේ vlog එකක් වගේ කරන කෙනෙක්ට උනත් මේ ෆ්‍රන්ට් කැමරා එකෙන් හොඳ වැඩක් ගන්න පුළුවන්. ඉතින් ෆෝන් එකේ හීට් එක ගොඩක් අඩු ෆෝන් එකක්. මේ ප්‍රොසෙසර් එකයි chipset එකත් එක හොඳ performance තියෙන ෆෝන් එකක්. ඒකත් අන්තිමට උනක් කියන්න ඕන. ඉතින් ෆෝන් එකේ look එකත් හොඳයි. ඒ price එකට ගැලපෙනවා. ගත්ත කට්ටිය ෆෝන් එකේ experience එක ගැන ඒ වගේම දැන්ට පාවිච්චි කරන කට්ටිය ඒ ෆෝන් එකේ වීඩියෝ බලන කට්ටිය ෆෝන් එක කොහොමද කියලා comment section එකේ දාන්න අනිවාර්යයෙන්ම යාළුවොත් බලන වීඩියෝ එක share කරන්න. ඉතින් ඔයාලගේ අනිවාර්යෙන් user experience එක නම් මට ඕන.
මේක ඇත්තටම ඒජ් එක ඩිස්ප්ලේ එක අකමැති කට්ටියට මේක අඩුපාඩුවක් විදිහට දකින්න පුළුවන්. නමුත් ඩිස්ප්ලේ එකේ ක්වොලිටි ගැන හිතන කෙනාට නැත්නම් ලුක් එක ගැන හිතන කෙනාට ඒකත් ප්‍රශ්නයක් නෙවෙයි. ඉතින් ගැටලුවක් නැති හොඳ ෆෝන් එකක් කියලා තමයි මට අන්තිමට කියන්න තියෙන්නේ. හරි. ඉතින් මම රිවිව් එක ඔන්න විස්තර ටික අරගෙන ආවා. මං කිව්ව ප්‍රයිස් එකට ඔයාලට ෆෝන් එක ගෙන ගන්න පුළුවන්. එතකොට මං ඔය ෆෝන් දෙකම ගෙන්න ෆෝන් දෙක ගැන බොක්ස් එකත් එක්කම සේමින් බොක්ස් එකත් එක්ක තියෙන ෆෝන් එක තමයි ඔයාලට අද රිවිව් කරලා පෙන්නුවේ. 512GB නම් ගොඩක් අඩුවෙන් තමයි අපිට සාමාන්‍යයෙන් ගෙන ගන්න පුළුවන්. හැබැයි 512GB ඕන නම් ඔයාලට 512GB එකත් අපිට ගෙනත් දෙන්න පුළුවන්. 2.6GB එතකොට version එකේම කොරියන් device එක ගෙන ගන්න පුළුවන්. මං කිව්වා වගේම දැන්ටත් අප්ඩේට් එන ඒ වගේම ඔයාලගේ අතේ තියෙන මුදලට මම හොඳටම රෙකමන්ඩ් කරන්න ෆෝන් එකක්. මොකද මම ගෙනහලා තියෙනවා සාමාන්‍යයෙන් දැන් ගෙනාපු අන්තිමට ගෙනාපු ෆෝන් දෙකත් එක්ක ඔය දැන් ඔය අන්බොක්ස් කරපු ෆෝන් එකත් එක්ක අවුරුද්දක් විතර ඇතුළත මගේ පළවෙනි ඩිවයිස් එක S22 Ultra එක කොරියන් version. එතකොට අවුරුද්දක් විතර එන S22 Ultra විතර මම ගෙන්නන්න අරගෙන මගේ එකත් එක්ක ඇතුළුව මම කියන්නේ ෆෝන්ස් 10ක් වගේ මම ලංකාවට දැන්ට ගෙනත් දීලා තියෙනවා මේ යස් කරන යාලත් මේකට කමෙන්ට් සෙක්ෂන් එක කමෙන්ට් දායි ෆෝන් එක කොහොමද කියලා. ඒතකොට යූසර් එක්ස්පීරියන්ස් එක මම කියන්නේ ඇත්තටම ලෙඩ අඩු පර්ෆෝමන්ස් අතින් හොඳ ස්පීඩ් තියෙන ලැග්ගීමක් නැතුව වැඩ කරන්න පුළුවන් ෆෝන් එකක්. මම කිව්වා වගේ බය නැතුව මිලදී ගන්න පුළුවන් ෆෝන් එකක් කියලා මට ඔයාලට රෙකමන්ඩ් කරන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් S21 Ultra එක Note 20 Ultra එකට යනකොට ඔයාලට සාමාන්‍ය 80 90 අතර ප්‍රයිස් එකට දීලා මේක තව රුපියල් 15000ක් 25000ක් වැඩි කරලා දුන්නට මේක තව ඉස්සරහට අප්ඩේට් උත් වෙනවා. දැන්ට තියෙන ලේටස්ට් අප්ඩේට් එකත් එක්ක මෙන්න ෆෝන් එකක්. එතකොට මේ විදිහට යන එක පාඩුවක් වෙන්නේ නැහැ. ඒක තමයි මම ඔයාලට දෙන උපදෙස. ඉතින් ඒ වගේම Samsung ලයි ෆ්ලැග්ෂිප් ලෙවල් එකේ ෆෝන් එකක්. හොඳ ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඒ වගේ හොඳ ලුක් එකක් තියෙන ෆෝන් එකක්. කැමරා සෙටප් එක හොඳයි. ඉතින් මම කැමරා එක්ස්පීරියන්ස් එක ඔයාලට වීඩියෝ එකකින් ඔය තමයි මම වීඩියෝ එකේ දාලා තියෙනවා. ඉතින් මම කියන්නේ මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මම කියන්නේ මම රෙකමන්ඩ් කරන ෆෝන් එකක්. මම දන්නේ අනික් කට්ටිය කොහොම කියනවාද කියලා. ඉතින් ඔහොම තමයි අද වීඩියෝ එකේ S22 Ultra එක ගැන මට ඔයාලට කියන්න තියෙන්නේ. තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙනවා ඔයාලව. හැම සතියකම වගේ අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු ඉන්නවා. ඉතින් Business Bro YouTube channel එකට subscribe කරලා නැත්නම් subscribe කරන්න. මුලින්ම ඔය bell icon එක click කරලා තියාගන්න. ලස්සන වීඩියෝස් එක ඒ වගේම ලස්සන ෆෝන්ස් එක අලුතින් ගෙන ෆෝන් ගැන ඊට පස්සේ ඔයාලට බජට් එකට හරියන ෆෝන් හැම ඊට පස්සේ ඔයාලගේ පර්ස් එකේ තියෙන මුදලට කියන බජට් එකට ගැලපෙන ෆෝන් නැත්නම් ඔයාලා ලොකු ෆෝන් එකකට යන්න ඕන නම් ඒ ෆෝන් ඒ ඔක්කොමත් එක අප්ලෝඩ් වෙයි වීඩියෝස් ඉස්සරහට. ඒ වගේම S24 Ultra එක මම කිව්වා S25 Ultra ගැන අපු ඒවා ගැන වීඩියෝස් ටික ඉස්සරහට අප්ලෝඩ් වෙනවා. එහෙනම් අපි ලස්සන වීඩියෝ එකක් හම්බෙමු. එතකන් ගිහින් එන්න. හැමෝම පරිස්සමෙන් ඉන්න. ජය වේවා. උසරණයි.